තමන් අනුන්ගේ දෙයක් කඩා වෑදාගෙන නැත්නම් අනුන්ට ගින්දර දීලා නැත්නම් ඒක එහෙම තියෙන්නේ. නිසා අනුන්ට ගින්දර දෙන ජීවනෝපායක් හදාගන්න එපා දුවේ පුතේ. ඒ නිසා ඔය ෆෝන් වලින් එක එක්කෙනා බයිට් කරන ඒවා එක එක ගරා ගන්න ඒවා. දැන් උඹලගේ වචනම හදාගෙන තියෙනවනේ අරකගේ දත් ගලවන්න ඕන. ඔය දත් ගැලවිල් ඔය බොහෝ කාලයක් අයහපත විපෝතේ. අවුරුදු 15ක පුතෙක් ඇවිල්ලා කිව්වා එයාගේ අම්මයි තාත්තයි පවුම් ගානක වටිනා ධර්ම චක්‍රයක් ලොකු ධර්ම චක්‍රයක් හදලා එයාගේ කරට මං හිතන්නේ උපන් දින තෑග්ගා කියලා පුතේ මේ ගෙදර ආවම දාගන්න ඉස්කෝලේ යනකොට දාගන්න එපා කියලා. එයා දාන්නේ මේ ඉස්කෝලේට. දවසක් හදිසියෙ කොල්ලා යද්දී අමතක වෙලා. හරි දාගෙන ගියා. ඒතර මෙයා টয়ලට් එකට යද්දී තමයි මතක් වුණේ මේක තියනවා කියලා ඉස්කෝලේ. ඒකට ඉස්කෝලේ টয়ලට් එක ගාවදී මේක මෙයා ගලවගෙන